දරුවනේ සිංහල පන්තිය කියන YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න පුතේ 9 වසරේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතේ දෙවෙනි පාඩම වන ලපසේ සඳ විලසේ කියන පාඩමට අදාළ ලිඛිත අභ්‍යාස වලට පිළිතුරු ටික තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒකේ පිළිතුරු ටික ලියන්න තියෙන පුතේ සමානාර්ථවත් පද සහ විරුද්ධාර්ථවත් පද ආශ්‍රයෙන් තමයි ලිඛිත අභ්‍යාස වලට අපිට පිළිතුරු ටික ගොනු කරන්න තියෙන්නේ. අපි ඒක බලමු. පළවෙනි ප්‍රශ්නය පහත සඳහන් පදවලට සමානාර්ථ පද 3 බැගින් සොයා ලියන්න. පළවෙනි එක සිංහයා. ඒකට අපිට ලියන්න පුළුවන් ඇත්රුපු, කේසර, ගිරිවස්, මිගිදු, මුවරද, මුවිඳු, සිහ කියන පද. ඊළඟ කාන්තාව ලිය, ලතා, ගැහැණි, ස්ත්‍රී, කත. ඊළඟ ගෙය කියන එකට අගර, අගාර, අනල, අග කියන පද අපිට ගේ කියන පදයට ලියන්න පුළුවන්. ඊළඟට මව, ජනනී, අම්මා, මාතා, මෑණි කියන පද මව කියන පදයට ගන්න පුළුවන්. ඊළඟට රංචුව, රැළ, පොකුර, මුල, ඝන, සමූහය. ඊළඟට දක්ෂ කියන පදය හපන්, හැකි, පුළුවන්, සක්්‍ය, කුසල කියන පද අපිට ලියන්න පුළුවන්. ඊළඟට නෙළුම, අම්බුජ, කමල, පියුම, පත්ම, පොකුර, සියපත කියන පද අපිට සමානාර්ථවත් පද විදියට ගන්න පුළුවන්. දුක, ශෝකය, කනගාටුව, වේදනාව, සංවේගය. ඊළඟට අපිට කුරුළු කියන පදය ඒකට ලියන්න පුළුවන් විහඟ, පක්ෂී, සකල. ඊළඟට රජ කියන පදය ඒකට සමානාර්ථවත් පද විදියට නරදෙව්, භූපති, භූපල්, මීපල්, නරනිදු කියන පද අපිට සමානාර්ථවත් පද විදියට ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ගැළපෙන විරුද්ධාර්ථ පද යොදා පහත වගුව සම්පූර්ණ කරන්න. ඒකේ පළවෙනි එක තියෙන පුතේ නෝනිපාතය. නෝනිපාතය යොදාගෙන කොහොමද විරුද්ධාර්ථවත් පද සෑදෙන්නේ? අපිට ඒකට උදාහරණයක් දීලා තියෙනවා. යන නොයන. තව ගන්න පුළුවන් කන නොකන, රිසි නොරිසි, මග නොමග, ඊළඟට දිරු නොදිරු, සිට නොසිට, කරන නොකරන මේ වගේ පද ලියන්න පුළුවන්. ඊළඟට ආ කියන උපසර්ගය ගුණ අගුණ, සම අසම, සුභ අසුභ, ජීවි අජීවි, ගරු අගරු, වංක අවංක මේ විරුද්ධාර්ථවත් පද ටික අපිට ගන්න පුළුවන්. ඊළඟ එක අව කියන උපසර්ගය. ඒකට ගන්න පුළුවන් ගුණ අවගුණ, ලස්සන අවලස්සන, මානය අවමානය, ක්‍රියාව අවක්‍රියාව. ඊළඟට නී උපසර්ගය මල නිමල, කෙලෙස් නිකෙලෙස්, රස නීරස, රෝගී නිරෝගී කියන පද අපිට ගන්න පුළුවන්. ඊළඟට දු උපසර්ගය ගඳ දුගඳ, ධන දුදන, සීල දුස්සීල, ඊළඟට සිරිත දුසිරිත කියන පද ගන්න පුළුවන්. ඊළඟට අන්‍ය පද දෙකක් එකතු වෙලා සෑදෙන විරුද්ධ පද. ඒකට අපිට ගන්න පුළුවන් උස මිටි, දිග කොට, උත්තල අවතල, ඒ වගේ පද අපිට ගන්න පුළුවන්. අපි මෙතනින් අපේ ලිඛිත අභ්‍යාස වලට පිළිතුරු ටික අවසන් කරනවා. තවත් දවසක තවත් පාඩමක අභ්‍යාසයට පිළිතුරු අපි රැගෙන එනතුරු ඔබට සුබ දවසක්.